හෙලෝ ගයිස් වෙල්කම් බැක්. ඉතින් ඔන්න ඔයාලා දෙකතු වෙලා ඉන්න අපේ 7 වෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් අද මම ස්ට්‍රීම් මයින් එකක් ගහන්න බැලුවේ. මොකද මට ඉස්සරහ වැඩට ඕනේ වෙන ඕස් සනම්මනන් දේවල් දැන් මල්ලක ඇත්තටම නෑ. ඒක නිසා මම බැලුවේ ස්ට්‍රීම් මයින් එකක් දාලා අද තනිකරම ස්ට්‍රීම් මයින් එකක් දාලා අපිට බඩු ටිකක් කලෙක්ට් කරගන්න. මම ඩයමන්ඩ් ටිකයි අයන් ටිකයි ගන්නම්. මට දැන් ඩයමන්ඩ් පිකැක්ස් එකකුත් හදාගන්න ඕනේ. අපි ගමු බෝ එකකුත් ඕනේ නම මට බෝ ඇරෝස් ඕනේ. ඊට පස්සේ ඇක්ස් එක ගමු. සෝඩ් අපි දෙකම අරන් යමුද කියන්නේ. සෝඩ් දෙකම ගමු. ඊට පස්සේ ඉතින් පික් එක ගමු. ආයෙ ටෝස් ටික ගන්නත් ඕනේ. අපි ගයිස් ඩර්ට් බ්ලොක් ටිකුත් අරගෙන යමු. මොකද අපිට ඕනේ වුණොත් එහෙම කේව් එකක් වගේ හම්බුනොත් එහෙම මේ අපිට බ්ලොක්ස් ඕනේ වෙනවානේ. ඉතින් ගයිස් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා පස්සේ තමයි ඩබ් කරන්නේ. මම මේකේ ඩබ් කරපු මේ කියන්නේ රෙකෝඩ් කරන ගමන්ම ඩබ් කරා. ඒ උනාට මම මේ රෙකෝඩින් එක මියුට් දාලා තිබිලා තියෙන්නේ. ඒ හින්දා ඉතින් මට වෙනම ඩබ් කරන්න වෙනවා. හරි ගයිස් දැන් අපි ගන්න ඕනේ. හරි තව බ්ලොක් ටිකක් අපි ගමු. ක්‍රාෆ්ටින් ටේබල් එකත් ඕනේ නවා. ඊට පස්සේ ගස් ටිකුත් අපි කපාගෙන යමු. යන ගමන් පස්සේ ඩර්ට් බ්ලොක් ටිකක් ගත්තා නම් හරි. තව හරි ගයිස් ඩර්ට් බ්ලොක් ස්ටැට් දෙකකුත් තියෙනවා. ඒ වගේම කෑම ගන්නත් ඕනේ. කෑම නැතුව යන්න බෑ. මල්ලා තියෙනවා ස්ටික්. ඊට පස්සේ මටන් තියෙනවා. ගයිස් අපි මේ මගේ ෆාම් එකෙන් මොන හරි දෙයක් හාවෙස්ට් කරගෙන යමු. හරි ගයිස් මං කැරට් ටිකක් ගලව ගත්තා. අපි මේ ගස් ටිකකුත් කපාගෙන යමු. අපිට ඕක ඕනේ වෙයි යද්දි. මොකද ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගන්න ඕනේ වුණොත් එහෙම බැරි වෙලාවත්. හරි මම මේකත් කපා ගන්න ෂේප් එකේ. හරි ගයිස් channel ඉතින් මේ ඇති හොඳටම. අපි දැන් එහෙනම් අපේ ස්ට්‍රීම් මයින් එක පටන් ගමු. මෙතනින් නම් යන්නේ අපි දැන් මෙතනින් ගිහිල්ලා කේව් එක ඉවර වෙනකම් අපි ඒක එක්ස්ප්ලෝර් කරන්නේ. ඒක නිසා අපි අලුත් තැනකින් තමයි දැන් යන්න ඕනේ. ඉතින් ගයිස් මම බැලුවේ මේ හරින් වගේ මයින් එකක් දාන්න. මොකද අර පැත්තට මයින් කරන්න බෑ. ඒ පැත්තට මයින් කරොත් මූද සෙට් වෙනවා. හරි ගයිස් එහෙනම් මම මෙතනින් ෂේප් එකේ මයින් එකක් දාගෙන යන්න. පටන් ගත්ත ගමන්ම ලැපිස් තියෙනවා ගයිස්. ගොඩක් බලමු අපි ගොඩක් සෙට් වෙයිද දන්නේ නැහැ. අපිට එන්චාන්ට්මන්ට්ස් ගන්න පුළුවන්. ඉතින් මම ඒ වුණාට හිතාගෙන ඉන්නේ නම් ඩයමන්ඩ් මයින් කරන්නේ නැතුව මොකක් හරි ගේමක් ගහන්න. අපි දැන් ස්ට්‍රීම් මයින් එකෙන් අපිට ඩයමන්ඩ් හම්බුනොත් ගයිස් අපේ පළවෙනි පිකැක්ස් එක කැඩුනා. අවුලක් නැහැ. මම ක්‍රාෆ්ටින් ටේබල් එකක් අරන් ආවා. ඒක නිසා ඉතින් අපිට දැන් අලුතෙන් හදාගන්න පුළුවන් තව පිකැක්ස්. ගයිස් අපි මේ පිකැක්ස් ස්ටෝන් වලින් හදමු. බොරුවට අයන්නත් තියරන්න ඕනේ නැහැ මේකට. 3ක් විතර හදාගත්තා නම් ඇති නේ. අපිට මේ ටික වයින් කරන්න. අපිට ඩයමන්ඩ් පිකැක්ස් තියෙනවනේ කොහොමද ඒකින්ද අවුලක් නැහැ. ඉතින් මම අයන් ටිකුත් අරගෙන ආවේ වැඩි හොඳට. holy aduh guys guys මෙන්න aku strong gold එක fuck මේ guys අතර මම මේක මේ තියෙනවා කියලා දන්නවා. ඒ උනට මම ඊට කලින් මේක නිකමටත් හාරලවත් බැලුවේ නෑ guys. හරිද? ඒ කියන්නේ මම මේ ෂීල්ඩ් එක ගත්තේ වීඩියෝ එකක ඉන්නේ. ඒ වීඩියෝ එකේ තිබ්බා මේ වගේ මේ ස්ට්‍රොං හෝල්ඩ් එක ළඟපාතම තියෙනවා කියලා. ඒ උනට මං හිතුවේ නෑ කොයික මෙච්චර විදිහට අම්බේ කියලා. holy cow guys අඩෝ මරු බං. guys අද එපිසෝඩ් එකෙන් අපි හැමුණොත් එහෙම මේ එන්ඩ පෝටල් එක හොයාගත්තා කිව්වා. ඒ කියන්නේ මයිනින් එක මේ බල්ලට දාලා අපිට පුළුවන් guys අද එන්ඩ පෝටල් එක හොයාගන්න. අඩෝ සිරාට මරුනේ බං. අඩෝ guys ඒක වාසි බං. මේ සීඩ් එක නම් පට්ට. holy shit මෙන්න ක්‍රීපර් එකක් ඉන්නවා. මොබ්ලා සෙට් එකක් ඉන්නවා guys මේ හරියේ. සිල්ල පිස්ලත් ඉන්නවා. ඔව් යෝ බම් මුණ්ඩ ගහන එක තමයි guys අමාරුම වැඩේ. අයියකෝ පට්ට පොඩිනේ. හරියට අර ටාගට් එන්නෙත් නෑ මේ. පුදුම ගේමක් දෙන්න මුණ්ඩ ගහන්න. අඩෝ guys මේ තව ස්පෝන් වෙනවා. අයියෝ හැබැයි අපිට XP ටිකක් නම් මේව කරගන්න පුළුවන් මුණ්ඩ ගහලා. ඒත් ඉතින් ලොකුවට XP එන්නේ නැහැ. හරි ගයිස් ඔන්න අපි ලෙවල් 15 රීච් කරා. මම ඇත්තටම ලෙවල් ගැන වැඩි හිතන්නේ නැහැ. මොකද මම ඉන්චාර්ට් කරන්න හිතාගෙන නැහැ තාම. මෙන්න මෙතන ඉන්න සොම්බියෙක්. ගෝල්ඩ් නාවරෙත් දාන් ඉන්නේ. අපිට හෙල්මට් එක වගේ ගන්න. හෙල්මට් එක ආවා.
මේව ඉතින් අපිට ගයිස් මෙතන ස්ට්‍රෝං හෝල්ඩ් එක පොඩ්ඩක් ගිලුණු. අඩෝ නෑ මම ඉතින් මෙතන ස්ට්‍රෝං හෝල්ඩ් එක කියලා එකපාරට ලයිට් එළියත් එක්ක. අඩෝ සුපිරි බං පට්ටම ස්ටාර්ට් එකක් තාම මේ එපිසෝඩ් 7යි ස්ට්‍රෝං හෝල්ඩ් එකත් හොයාගත්තා බං. මේකට කියන්නේ ස්ට්‍රෝං හෝල්ඩ් එක නේද? මට මේකේ නම ඇත්තටම අමතකයි. මට මතක ඉදිරි ස්ට්‍රෝං හෝල්ඩ් එක තමයි ඒකට කියන්නේ. දැන් මේ මම නිකන් මෙතන කොටු වෙලා වගේ ඉන්න සීන් එකක් තමයි යාළුවනේ තියෙන්නේ. මොකද මේ බලන පැත්තවල වල දොරවල් කැඩිලා. ඒ කියන්නේ දොරවල් නේ බිත්ති බදලා තියෙන්නේ. අඩෝ මේ අපි ආපු පැත්තමනේ. මේ පැත්තට තියනවද? මෙහෙන් නෑ බා. අයියෝ වැඩක් නෑ ඉතින් කියලා. මේ පැත්තට ගියේ නෑ නේද guys? මේ පැත්ත පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා දාමු අපි. මේ අපි අර ඉස්සර ආපු දෙනවනේ. පල්ලෙහා චෙස්ට් එකක් තියෙනවා. මේ අපි ආපු දෙනව නේද? වැඩක් නෑ guys. අපි මේ ආපු පැත්ත අපි අර පල්ලෙහා චෙස්ට් එකේ මොනවද තියෙනවද කියලා බලමු. අඩෝ සැල්ලයක් වගේ තිබ්බනම් මරුවා. අස්සෙක්කොට එම් කරන්න. ඕ සාමර ගන්නන් තියෙනවා නේද? සැල්ලයක් නැහැ ඉතින් වැඩක් නැහැ. මම හොස් සාමර ගන්න නැහැ දැන්. බලමු guys. ස්පයිඩර් කෙනෙක් ඉන්නවා. අපි මේකට වඩා ගිහිල්ලා බලමු. අඩෝ. හරි. ඕලිෂ් අඩෝ fuck guys. අයියෝ බං සිරාට මේක දැක්කේ ඌ අර බිත්තියට හේතු වෙලා අඩෝ මට සීල් එක බ්ලොක් කරන්නත් වෙලාවක් තිබ්බේ නෑ guys ඒකේ එකපාරටම ෆෝන් එක උඩ ගියා බං. හරි දැන් guys අපි මේ දැන් ආයෙ එතනින් මයින් කරලා වැඩක් නෑ. අපි බලමු දැන් අපි කොහොම විලේජ් එක යට හරියන්නේ guys ඉන්න ඕනේ. ඒකින්ද අපි guys මෙන්න මේ විලේජ් එක මැදින් වගේ පොඩ්ඩක් පල්ලෙහාට මයින් කරලා බලමු. අපිට ස්ට්‍රෝං හෝල්ඩ් එකේ ඒත් හම් වෙනවා කියලා. හරිද? ඒ වුණාට මම අතරින් මයින් කරලා දෙනවා ස්ට්‍රෝං හෝල්ඩ් එක හම්බුන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. අපි guys මේ හරින් වගේ මයින් පාරක් දාලා බලමු. මොකද මම මේ වීඩියෝ එකේ දැක්ක විදිහට මේ විලේජ් එක හරි මැද වගේ තමයි ස්ට්‍රෝං හෝල්ඩ් එක තියෙන්නේ. හරිද? පොඩ්ඩක් මයින් කරලා බලමු guys. තව යන්න ඕනේ. අඩෝ guys මින්න යකෝ. අඩෝ ඒක ඇත්තක් කියන්නේ මම මේ වීඩියෝ එකේ තිබ්බ දැක්කට. guys අන්න ස්ට්‍රෝං අඩෝ එන්න පෝටල් එක. holy cow. අඩෝ එන්න පෝටල් එක අතන බං. අඩෝ මෙච්චර ලක් මට හම්බෙච්චි ලකියස්ම සීඩ් එක බං මේක. අඩෝ වාසි බං ඒක නම් පට්ට වාසි බං. shit. අපි guys දැන් විජහට එන්න පෝටල් එකට ගිහිල්ලා ඒ කියන්නේ එන්න පෝටල් එක ඇතුළට ගිහිල්ලා එන්න පෝටල් ඇතුළට නෙමෙයි එන්න පෝටල් එක ළඟට ගිහිල්ලා මෙන්න තව ක්‍රීපර් එක් එනවා. එන්න පෝටල් එක ළඟට දැන් මේක කීසරක් ඇතුළ කොහොම හරි එතන ගිහිල්ලා අපි මේ බ්ලොක් ටිකක් ගහලා එතන බ්ලොක් කරගමු. දැන් මොනවා ගන්නත් කලින් මේ එළි ඉන්න මොබ්ලා ටික ක්ලියර් කරලා ඇතුළට ගිහිල්ලා අර සිල්වර් ෆිෂ් ස්පෝන් එකත් අයින් කරන්න යන පට්ට වදයක් වෙනවා ඊට පස්සේ. හැබැයි ලොකු ඩැමේජ් එකක් යන්නේ නැහැ මට. මට වදයන්න බා සීල් එක කැඩලා ගියොත් එහෙනම් මට එතන කරගන්න දෙයක් නැති වෙනවා ඊට පස්සේ. මේ guys පට්ට වාසනාවක් තියන්නේ අය. දැනටම දෙන්නේ තුන්නේ අපේ අම්මේ ආපු ගමන් මෙහෙම ස්පෝන් වෙනවා අයියෝ. විජාර මුණ්ඩි ඉවරයක් කළා සිල්වර් ෆිෂ් ස්පෝන් එක මේ අපි ඉවරයක් කරමු. අඩෝ ලෙවල් 16ක් අප් වෙලා guys අපි දැන් අද වීඩියෝ එක පටන් ගද්දි මම ලෙවල් 13 17ට කොහොද හිටියේ. අපි බලමු ලෙවල් 17ක් වගේ ගහන්න. මම ලෙවල් කලෙක්ට් කරගන්නෙත් නෑ. අරුගියා අපි විජාට guys දැන් මේක මේ ඉවරයක් කළා දාමු. අම්මේ මේක ඉවරයක් කරන එක තමයි හිතට තියෙන ලොකුම සැනසෙල්ල. අපි දැන් guys අඩෝ දැනටමත් එකක් ෆීල් කරලා තියෙන්නේ නේ. අපිට ඒ කියන්නේ තව ඕනේ වෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 11යි guys අපිට ඕනේ වෙන්නේ. තව ඒ කියන්නේ එන්න පෙරල් 11 දැන් අපිට 5ක් තියෙනවා. තව එන්න පෙරල් 6කුයි බේස් ලෝඩ් 11කුයි තමයි ඕනේ. අපි මෙන්න මෙතනින් guys උඩට මේ දැන් අපේ විලේජ් එකටනේ අපි ඉන්නේ. මම මෙතනින් බ්ලොක් කරලා මොනවා කරන්නත් කලින් මොබ්ලා ඉන්නේ නැත්නම් ඇතුළට. හරි guys දැන් මම මෙතනින් උඩට මෙහෙම කපාගෙන මේ අර උඩට යන්න පාරක් වගේ හදනවා. එතකොට අපිට පුළුවන් උඩ ඉඳන් ආය අමුතුවෙන් මයින් කරන්න දෙයක් නැහැ. අපිට එතනින් ඉඳන් පල්ලෙහාට මයින් කරගෙන ආපු ගමන්
එන්ඩ් පෝර්ටල් එක ළඟට තමයි වැටෙන්නේ ගයිස්. හරිද? ගයිස් දැන් මම උඩට මේ කොබලස්ටෝන් ගහගෙන උඩට එන ගම අඩෝ ඊ ගයිස් අපි මේ ඉන්න මගේ චෙරි ගස් ටික ළඟ බං. ගයිස් ඔයාලා මතකද දන්නේ පළවෙනි එපිසෝඩ් එකේ අපි විලේජ් එකට ආවේ මෙන්න මෙතනින්. අඩෝ ඒ කියන්නේ මෙන්න මෙතන තමයි තිබිලා තියෙන ස්ට්‍රෝං හෝල්ඩ් එක. නෙමෙයි එන්ඩ් පෝර්ටල් එක නේ. අපි මෙතනින් ටෝච් එකක් ගහලා යමු. හරි ගයිස් දැන් ඉතින් අපිට ලේසියෙන්ම එන්ඩ් පෝර්ටල් එක හොයාගෙන යන එක නම් එච්චර දැන් අවුලන්නේ නැහැ. අපිට අතනින් ගිහිල්ලා කෙලින්ම ගහන්න පුළුවන්. ඒ කියන්නේ විලේජ් එකට තමයි එන්ඩ් පෝර්ටල් එක තිබිලා තින්නේ. මම ඒක කලින් අඩෝ ආයෙත් එන්න ගියාංග. එතනින් කවුද මම පාර හැදුවේ? ගයිස් මම ඉස්සෙල්ලා මයින් කරගෙන ගියානේ එතනින්. හරි ඉතින් කොහොම හරි අද නම් මේ අද වීඩියෝ නම් පට්ට මම ඇත්තටම මේ ගොඩක් මේ පට්ට මට හම්බෙච්ච හොඳම ඒ කියන්නේ අද මම කරපු හොඳම ඒ කියන්නේ මේ එපිසෝඩ් එක කරපු හොඳම එපිසෝඩ් එක මේ මට වචන පැටලෙනවා ගයිස් ගණන් ගන්න එපා මේ සීරීස් එක කරපු හොඳම එපිසෝඩ් එක එන්න පොඩ්ඩක් හම්බුණා කියන්නේ ඉතින් ආය ගේම් එක බීට් කරන්න ඊසි නෑ මොකද එන්න ඩ්‍රැගන් බීට් කරන්න බෑ ගේම් එක දැන් අපිට පොඩ්ඩක් ඊසි වෙලා තියෙනවා ඉතින් ගයිස් අපිට මේ එපිසෝඩ් මේ සීරීස් එක සර්වයිවල් සීරීස් එක එපිසෝඩ් 15කින් විතර ඉවර කරන්න පුළුවන් ඒද කියලා බලමු හරි ගයිස් එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතන ඉවර කරමු එහෙනම් ඉතින් අපි නෙක්ස්ට් එපිසෝඩ් එකවත් මයින් පාරක් දාලා මේ අපිට ඕන දේවල් කලෙක්ට් කරගමු එහෙනම් කොල්ලනේ මේ වීඩියෝ එක මෙතන ඉවරයි එහෙනම් ඉතින් නෙක්ස්ට් එපිසෝඩ් එකෙන් හම්බෙමු සුබ දවසක්